ආයුබෝවන් මිත්‍රවරුනි අම්බෝ අද නම් පුදුම රස්නේ දවස්. මොකද ජපානයේ සමයක ස්ටාර්ට් වෙලා තියෙන පේනවනේ කප් එකකුත් දාගෙන හෙඩ්සෙට් එකක් ගහගෙන UV ප්‍රොටෙක්ෂන් ග්ලාස් එකකුත් දාගෙන තමයි දැන් මම මේ යන්නේ. අනිවාර්යෙන් සන්ක්‍රීම් එකක් ගන්න ඕනේ මේ එළියට බහිනකොට. ඒක නිකන් මේ නීතියක් වගේ. නීතියක් නෙමෙයි මේ ඒක නිකන් මේ අනිවාර්ය දෙයක් සමයකදී නැත්තම් එහෙම UV කිරණ අපේ රටේ වගේ නෙමෙයි මේ UV කිරණ ගොඩක් ඩිරෙක්ට් වදිනවා අපේ සමට. මේ හින්දා ඒක පරිස්සම් වෙන්න ඕන අපි. ඉතින් ඒ දේවල් පාවිච්චි කරලා මේ අද මම විශේෂයෙන් මගේ බ්ලොග් එකේ ඔයාලට පෙන්වන්න යන්නේ මට උමනා වෙලා තියෙනවා DJ මයික් එකක්. ඉතින් ඒවැක් ගණන් බලන්න අද ගන්නෙ නැහැ. තාම මේ ඉතර දෙයක් කරගන්න අමාරුයි. DJI mini mic එකක් තියනවාද කියලා පොඩ්ඩක් බලලා ගණන් කොහොමද කියලා බලලා ඊළඟ පාර මේ එකතු කරලා ගන්න බලන් ඉන්නේ. මේ මොකද මේ මට මේ සවුන්ඩ් ප්‍රශ්නේ තියෙනවා. මොකද දුර ඉඳන් වීඩියෝ කරන්න අමාරුයි. මේ විදිහට කරන්න බෑනේ. ඒ හින්දා ඒ වගේ ගණනුත් බලලා ඒ කඩේම දැන් මම යන කඩේ තියෙන ෆෝන් ගැන ඉතින් ෆෝන් වල ගණන් තියෙනවා යූස් කරපුවා. යූස් කරපු ෆෝන් එක ගණන් කොහොමද කියලා බලලා යූස් කරපු ෆෝන් තියෙනවා. ඉතින් ඒකේ හින්දා ඒ වගේ ඔයාලා හැමෝම අස iPhone එක මම නම් කැමති නෑ iPhone වලට ඇත්තටම. මේ මම පාවිච්චි කරන්නේ Google Pixel එක. මේ iPhone ඉතින් හැමෝම ආසකනේ අපි ඒක බලමු. iPhone වල ගණන් කොහොමද මෙහෙ පාවිච්චි කරපුවා. මේ හැමදේම බලලා අද වීඩියෝ එකක් ඉවර කරමු. එහෙනම් අපි බලමු. මේ දැන් මේ දවස්වල රස්නේ වැඩි හින්දා මේ මම මේ මගේ අතට ගන්න ඕන පොඩි අත්වලට දාන හෑන්ඩ් ගාඩ් තියෙනවා මේ. ඒක දැම්මම මේ අපේ අතට අර ඉරේ ටික වැදුනහම පොඩ්ඩක් රිෆ්ලෙක්ට් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ සෙරියා කියන NCA shop කියන්නේ ජපානයේ. අන්න ඒ වගේ තියෙනවා ගත්තා. ඉතින් මේ ගන්න ඕනේ අද. NCA shop එකකුත් මම ඔයාලට පෙන්නන්නම්. ජපානයේ NCA shop කියලා වෙනම මට වීඩියෝ එකක් ගහන්න පුළුවන්. ඒ වුණාට එක දවසේ ඔක්කොම ගාලි ඉවර කරන්න ඕනේ. මේ වෙලාව අඩුයි ඇත්තටම. අද මට නිවාඩු දවසක් හම්බුණා සති 5කට විතර පස්සේ. ඉතින් ඒකේ අද වැඩේ කරන්න ඕනේ. අපි කරමු අද. දැන් මේ වෙලාවේ රස්නේ සෙල්සියස් 36යි. feels like 38 කියලා තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් 36 වුණාට අපිට ඒක ෆීල් වෙන්නේ සෙල්සියස් 38ක් වගේ. ඒ විදිහට තමයි මෙහෙ තියෙන්නේ. ඒ කියන්නේ එහෙම ඇයි ඒ ෆීල් වෙන්නේ කියලා එකක් වෙනම දාලා තියෙනවා. හියුමිඩ් එක වැඩි මෙහෙ. මොකද අපි නගසකි වල ඉන්නකොට නගසකි කියන්නේ මෙහෙ අර මුහුදාශ්‍රිත ප්‍රදේශයන් වල මෙහෙ හියුමිඩ් එක ගොඩක් වැඩි. ජල වාෂ්ප ප්‍රමාණය වායු බෝලේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ඉතින් ජල වාෂ්ප රත් වුනහම අර ඇත්ත උෂ්ණත්වය 36 වුණාට ජල වාෂ්ප රත් වුනහම තවත් උෂ්ණත්වයක් වැඩි වෙනවා. එතකොට අපිට ඒක දැනෙන්නේ අර ජලය අර රත් වෙච්ච ජලය ඇඟට උරනවනේ. අපේ ඇඟට. එතකොට ඒක අපිට දැනෙනවා 38ක් වගේ. අන්න ඒක තමයි ඔය feels like 38 කියන්නේ. ඒ විදිහට තමයි මෙහි උෂ්ණත්වය කියන්නේ. අපේ රටේ ඒ වගේ කියන්නේ නැහැ. හැබැයි අපේ රටෙත් එක තියෙනවා. අපිට humidity එක වැඩි රටක්නේ. මේ ලොකු රටක් නෙමෙයිනේ. ජපානෙත් පොඩි බෙල්ට් එකක් ඉතින්. ඒ බෙල්ට් එකේදී අර මොහොතේ තියෙන හුලං එන්න පුළුවන්. ඒතර humid එක වැඩි ජපානේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඔන්න එහෙනම් ඒකත් විස්තර කරා. මම තව ඔයාලට දෙයක් කියන්න ඕනේ මේ ජපානයේදී මෙහි රස්නේ වැඩිනේ. රස්නේ වැඩි වුණාම මේ මිනිස්සු ඒ සන්ක්‍රීම් වගේ දේවල් ගානවා වෙනකොට ඒකත් කරනවා නැතුව නෙමෙයි. ඒකත් කරන ගමන් මේගොල්ලෝ ඒ රස්නේ නැති කරගන්න එක එක පොඩි අර ෆෑන් වගේ දේවල් පාවිච්චි කරනවා. ජැකට් වගේ දේවල්. يعني මේ ජැකට් එක ඇඳහම ඇතුලේ ඒකේ ෆෑන් තියෙනවා. එතකොට ඒකේ අර ඇතුලේ රස්නේ නැති කරන જાති ෆෑන් එක පාවිච්චි කරනවා. මාරුවිදියට සෙලක වැඩි.
කැෆේ එකවත් අද දවසේ ඉඩ නැහැ. අට්ට සෙනග. ඉරිද කියන්නේ ඉතින් ජපානයේ සෙනග උපරිම වැඩි දවසක්. යෙන් 100 ෂොප් එකට ආවා. දැන් මට ඕන දේ අපි බලමු තියෙනවද කියලා. තාමට මේක හොයාගන්න වෙනවා. මම පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා ඉවර වෙලා ගන්න. මට වීඩියෝ කර කර මේක කරන්න අමාරුයි. මොකද ජපාන් මිනිස්සු කැමති නැහැ වීඩියෝ කරනකොට. එහෙනම් මම හොයාගෙන ඉවරලා වීඩියෝ එකට එන්න. Finally I found it. 今年すいません、ちょっと今のところないみたいですね。絞り袋なんかはありますけど。palm colours හම්බුණා. දැන් මම ඒක මිලදී ගන්න යන්න. කෑෂ්ලස් පේමන්ට් එකකට යනවා. මම ෆෝන් එක ඕන හින්දා මම තියනවා. එලගිරි ගත්තා. මම ආසම් බුක් ෂොප් එකක් තමයි මේක. මොකද මේ අපිට ඕන පොත් නම් මේකෙන් නැහැ. මොකද ඔක්කොම ජපනීස් ලැන්ග්වේජ් එකෙන් තියෙන. හැබැයි මේක බලන්න ඉන්න මං හරි ආසයි හැමදාම. මොකද මේක කැෆේ එකක් තියෙනවා. ඉතින් අපිට ඒ කැෆේ එකෙන් කොෆි එකක් හරි මොන හරි අරගෙන මේකේ තියෙන කැෆේ එකේ සිටින් ඒරියා එක ඉඳගෙන අපේ වැඩ කරගන්න පුළුවන් තැන මේක. මාර ලස්සනයි. පොඩ්ඩක් ඉන්න 0.5න් දාලා පෙන්නුවමනේ ලස්සන. 0.5න් බලන්න. වයිඩ් ලෙන්ස් එක. මම ඒකට කැමති නැත්තේ මේ ක්වොලිටි අඩු වෙන හින්දා. ඔයාලා වයිඩ් ලෙන්ස් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. දිගට වයිඩ් ලෙන්ස් එකෙන් ගහන්න. ක්වොලිටි ගැන හිතන්න නැතුව. පහලට වහිනු පහලට වහිනු. මම දැන් යන හෑන්ඩ් ග්ලව්ස් දෙක දාගන්න වොෂ්රූම් එකකට. වොෂ්රූම් එකකට යන්න. මට වොච් එක ගලවන්න වෙනවා. මට මේක දැම්මට පස්සේ අමුතුම ආවනේ මේක. එළගිරි ලිප් එක. මම්ම කියාගන්න මට. මේක ගාවින් යද්දි නම් මොනවා හරි ගන්න නැතුව යන්න හිතෙන්නෙම නැහැ. ඒ හින්දා මේ දවස්වල හයිඩ්‍රේට් වෙලා ඉන්න ඕනේ නේ සමයක හින්දා. ඒ හින්දා හයිඩ්‍රේෂන් නෝට් එකක් අරගෙන යන්න. Hydration water. This one. එලගිරි මම දැන් මේක ගන්න. අනිත් ඒවා ඕනේ නැහැ. දැන් අපි යමු එහෙනම් මගේ DJ මයික් එක බලන්න. මං කාලේ ගත්ත වැඩිද මන් දන්නේ නැහැ මේ මේස් දෙකක් ඉන්න. ඒකට මොකද්ද කිව්වේ? ආම් සොක්ස් නේද? මම මෝඩයා වගේ හෑන්ඩ් සොක්ස් කිව්වා වීඩියෝ එකේ. ඒක වැරදි නම ආම් සොක්ස්.
හරි පාර පයිමු ඊළඟ ට්‍රෑම්ප් එක එනකන් ඉඳගෙන ඉන්න වෙනවා ඌයි කරන්න දෙයක් නැහැ ඔන්න ට්‍රෑම්ප් එකක් මෙහි ඉතින් පරණේ තමයි තියෙන්නේ ගොඩක් නගසකින් ඉතින් ලොකු කොට දිනුනේ නේ හැබැයි මේ ආසියාතික රටවල් අතරින් දිනුනම රට මේකනේ හින්දා මෙහෙම හරි තියනවනේ දෙන්නේ නගසකි වුණා මොන්ස්ටර් එකක් ගහනවාද කියලා හිත ඉන්නකොට ආයෙ හිතුණා මොන්ස්ටර් කියන්නේ ගොඩක් සුගරි දෙයක් නේ ඉතින් හැමදාම බොන්න හොඳ නැහැ හින්දා හැමදාම බොන්නෙත් නැහැ මම ජපානට ඇවිල්ලා මොන්ස්ටර් 5ක් බීලා දිනුනා මේ වගේ හෙල්දි දෙයක් පාවිච්චි කරන්න හයිඩ්‍රේට් වෙලා ඉන්න එක නම් මගේ අරමුණ මම ඒකට මේ වගේ දෙයක් පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රෝ හයිඩ්‍රේෂන් එක මේක පාවිච්චි කරන හොඳයි ට්‍රෑම්ප් එක ආවා හොඳයි ට්‍රෑම්ප් එක ආවා එහෙනම් මම යනවා දැන් අපේ වැඩේ බලන්න ට්‍රෑම්ප් එකෙන් නම් බැස්සා දැන් දෙන්නේ මේ පඩි පෙළ දිගේ උඩට නැගලා පඩි පෙළ දිගේ නගින්න ඕනේ යන්න අර ලිෆ්ට් එකට ඔව් ගෑනු කෙනෙක් යන්නේ ලිෆ්ට් එකට මම මමත් ඒකට යනවා ලේසි වැඩි ඔන්න මේ shopping mall එකේ තමයි ඉතින් මම හොයන ඒ දේ තියෙන්නේ එලගිරි එහෙනම් මෙහෙ දැන් හදනවා එන කාලය තිස්සේ දැන් මේක මේ ඇදලා ඉවර වෙන්නත් ළඟයි මොකක් හරි ලොකු දෙයක් හැදෙනවා මට නම් හිතා ගන්න බෑ මොනවද හැදෙනවද කියලා විතර එසේනම් අපි යමු ඔව් එසේර ගයිස් ඔව් මාර සරක් තියෙනවා එහෙනම් අපි ඇතුළේ යමු අම්මෝ මේක ඇතුළට හම් පුදුම සීතලයි මේ දවස්වල AC එක උඩරින් වැඩි කරලා තියෙනවා මෙහි ඉතින් හැම තැනම මේ වගේ shopping mall තියෙන එක normal. එහෙනම් මම පොට් එකට ආවා. ඔය පේන්නේ ඈත ඒඩියොන් කියලා එක. එහෙනම් අපි යන් ඇතුළට ගිහින් බලමු කොහොමද තාත්තේ කියලා. ඔන්න ඔයාලා ආසම iPhone 17 Pro Max එක තියෙනවා. වයිට් ලෙන්ස් එකෙන් මේවා පෙන්නලා හරියන්නේ නැහැ නේද? හරියට පෙන්නමු. කොහොම තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න තියෙනවා 17E එක. මම මේකට නම් පෞද්ගලිකව ආසයි. මොකද එහෙන හීනි ෆෝන් එකක් හරි පට්ටයි. එලගිරි. මේ තියෙන්නේ 17 එක. මේක ඒකට මොකද වෙලා තියෙන්නේ? ඕ Samsung
Samsung එක ගන්න බඩු මගේ ෆේවරිට්ම ඩිවයිස් එක තමයි Pixel කියන්නේ. ඉතින් Pixel එක ඔන්න ඉන්නවා. අපි මේව බලන්න නෙමෙයි ආවේ. අපි යනවා මට අවශ්‍ය කරන දේ බලා ගන්න. iPhone yen 76780යි iPhone 14 256GB. ඉතින් එහෙම ලොකු ලාභයක්වත් නැහැ නේද? ඔයාලා ගණන් බලා ගන්න. iPhone මාකට් එක නම් කොහෙත් එකයි. iPhone 11 එකත් ඔන්න තියෙනවා. ඉතින් මෙච්චර පරණ ෆෝන් එකක් එලත් iPhone 11 එකත් වෙනවා 64GB එකකුත් yen 20680ක්. ඒ කියන්නේ රුපියල් 41000ක් වගේ. XR එක තියෙනවා. අනේ අම්මී ඉතින් කවුද දන්නේ මේවා ගන්නෙ එච්චර පරණ ඒවා. මේ මං කියන්නේ ජපානේ ලංකාවේ නම් ඉතින් වටිනවා. ජපාන් ඉතින් කවුද දන්නේ බලන්න. iPad mini එක. මම iPhone වලට අකමැති වුණාට මම මෙන්න මේ සීරීස් එකට නම් කැමතියි. iPad MacBook. මගේ තියෙන්නේ MacBook එකක්නේ. මේ ඒක නම් මරු ඇත්තටම. හරි අපුදි බලමු. මගේ ඊළඟ ලොකු හිණියක් තමයි මට අරක බලන්න වෙන්නෙම නැහැ. මෙන්න මේක. මේක නම් පිස්සුවක්. ඉතින් මට මේක ගන්න දවසක පුළුවන් වේවා කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. හම්බෝ Sony 1000X එක. මේ තියෙන්නේ මගේ හෙඩ්සෙට් එක. ඒකමයි. සුනසෙන් මෙන්න මගේ gimbal එක තියෙනවා. මගේ gimbal එක මෙතන වෙන්නේ 13400. මම ලංකාවේ මේක ගත්තේ 50000ට. හරිම සෝචනීයයි. දවසක අවශ්‍ය දෙයක් යන්නේ 1,53,000යි. රුපියල් වල 3,00,000යි. මට පොඩි වෙලාවකට වීඩියෝ එක නවත්තන්න වෙනවා. මොකද මේක බලන්න ඕනේ. මම මයික් හැවුවා එකක්වත් හම්බුන්නේ නැහැ. ඔන්න ඉතින් දෙයියනේ JBL වලට වඩා හොඳ ඒවා තියෙනවා මාෂල්. හැබැයි මෙයාලගේ ස්ටෝර් එකේ නැහැ. මේ මම දැන් හෙව්වේ එක නෙමෙයි මේ ඔය පොදුයි මට හම්බුන්නේ නැහැ. මමන්නේ JBL වලට හොඳ ඒවා මේ තියෙන තව Sony. මම හොයපු DJ mic එක තාම හම්බුන්නේ නැහැ. මොකද මේ පොඩ්ඩක් එක අහලා බලන්න නේ. මම අහලා බලලා එන්න. එතකම් මේව බලන්න. කෙල්ලෙක් ඇඳුම් කඩේට ගියාම එන්නේ නැහැ වගේ අපි මේවට ගියාම එන්න හිතෙන්නේ නැහැ. අන්න ඒකයි ඒස් එක. ආසනාවන්ත විදිහට DJ mic mini එක ඉවර වුණාලු. ඉවර වුණා කියන්නේ ඒගොල්ලෝ තියෙන ස්ටොක් එක අයින් කරාලු. අලුතෙන් mic mini එකක් එන්න තියෙනවා. ඉතින් ඒ ස්ටොක් එක අප්ඩේට් කරාට පස්සේ තමයිලු ආයේ mic එක තියෙන්නේ එතනින්. ඉතින් එතන ස්ටොක් එක ඉවර වෙලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මට පෙන්නන්න බැරි වුණා ඒක. ඉතින් ඒ වෙනුවට අපි මේව බලමු. අපි ඊළඟ දවසේ හම්බෙන්නේ සෝරි ඇත්තට මේ මගේ වැරද්දද මම ඉතින් වෙබ්සයිට් එකෙත් බලලා ආවේ. ඉතින් ඒකයි කේස් එක. අද මම මේ ඉන්න ටිකට වෙබ්සයිට් එක අප්ඩේට් කරලා DJI mic mini එක දැන් ස්ටොක් එකේ නැහැ කියලා. ඉතින් මේ තව සතියකින් අලුත් ස්ටොක් එක එනවලු. ඒ කියන්නේ අලුත් version එක. එතකොට ඒක තමයි මට ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්තට වටිනවා. ඉතින් මට පරණ version එකට වඩා අලුත් version එක ගන්න හම්බ වෙනවා. ඒ හින්දා මේවා බලමු. අම්මට සිරි. ඔයාලා Huawei products මේ යූස් කරලා තියෙනවද? මෙන්න මේ earbud. මේවා මේ බැටරි නිකන් මොනවද වගේ කියන්නේ.
බාන්නකො අර හුවාවිලා තමයි මේ ලෝකෙ හොඳම ඉනෝවේෂන් කරන කම්පැනි එක. ඇපල්ලා ගෑවට කට්ටිය ඉනෝවේෂන් අතින් ඉහළින්ම ඉන්නේ හුවාවි එක. ඒක ඇත්ත ඉතින් ඒක විදිහම තමයි. ඉනෝවේෂන් අතින් මේ ලෝකෙ ඉහළින්ම ඉන්නේ හුවාවි එක. ඒක වෙන කිසිම කම්පැනි එකකට කරන්න බැරි වැඩක්. අඩුම Google එකටවත් බෑ. හුවාවි ළඟ තියෙන ඉනෝවේෂන් එක. ඉතින් මිත්‍රෝනි මම වීඩියෝ එකේ ඉඳලා සමුගන්න වීඩියෝ එක කියන්නේ මම අද වීඩියෝ එක කරන්න ආපු තැන. ඉතින් මම මේකෙන් දැන් යන්න හදන්නේ මොකද දැන් මට අවශ්‍ය දේ මේක තිබ්බේ නැහැනේ. ඒ හින්දා මම දැන් යන්න ඕනේ පොඩි ගමනක් මට සතියට ඇති වෙන බඩු ටික ගන්න. මම ඒක වෙනම බ්ලොග් එකකින් දානවා. එකම බ්ලොග් එකේ ඔක්කොම දැම්මොත් එහෙනම් මට සතියකට දාන්න පුළුවන් බ්ලොග් ප්‍රමාණය අඩු වෙනවා. ඒ හින්දා මම දැන් යනවා. එහෙනම් වීඩියෝ එක බලලා ඔයාලට ගොඩක් ස්තුතියි. පොඩි දේවල් ටිකක් බලා ගන්න ඇතිනේ. එහෙනම් මම යනවා.